හායි ආදරේ පිරුණු ලස්සන දවසක් වෙන්න ඕන මගේ යාළුවෝ හැමෝටම. හිරිපොද වැසේ තෙමෙන්න කලින් පුංචි ඉල්ලීමක්. ඔයා වස්තුවට ආදරේ නම් වස්තුව සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්නකෝ. ගෙවීන් බන්දුක යාළුවෝ දෙන්න දවස් 2-3කින් තමයි ආයෙමත් මේ විදිහට එකට කැම්පස් එකේ ඇවිදින්නේ. මොකද පහුගිය ටිකේම ගෙවින් හිටිය ටිකක් අසනීපෙන්නේ. එන ඉස්සරහට චාරු වෙනවා දැක්ක බන්දුක ඔන්න ආයෙමත් ගෙවින්ට ඔරවන්න ගත්තා කියන්නකෝ. දැන් හොඳද ගෙවින්න අයියා ඔයාට? දැන් හොඳයි නංගි. ඔයා මාව අමාරුවෙන් ඉදි බලන්න ආවට තෑන්ක්ස්. එදා ගෙනාව සුප් එක නම් මාරම රසයි චාරු. එහෙනම් මං ආයෙමත් හදන් එන්නම්කෝ සුප් එකක්. එපානේ. ඔයාට ඕවා හදන්න කොහෙන්ද වෙලාවක්? ඔයාටත් වැඩ තියෙනවනේ. චාරු ගෙවින් එක කතා කරද්දී කට කැපෙන කතා කිව්ව බන්දුක ඕන් අමාරුවෙන් වගේ රඟපෑවේ. චාරුගෙන් සුප් එකක් බොන්න හිතාගෙන වෙන්න ඇති නේද? පව් ඉතින් බන්දුක. නිරාස මැඩම් කැම්පස් එකට එද්දී ඒ ඉස්සරහා ලොකු කල්පනාවක ඉන්න අචල දැකලා එයා ගාවට ගිහින් බලන්නේ මේ මොකද කියලානේ. හේතුව දැනගෙන නොදන්නවා වගේ අහන්න එපා මැඩම්. මං දවසම හිටියේ අප්සෙට් එකේ. ඒ නිසා මැඩම් කිව්ව කිසිම දෙයක් මට ඇත්තටම ඇහුනේ නෑ මැඩම්. අනේ මගේ අතින් වැරද්දක් වුණා නම් සමාව වෙන්න අචල. නෑ මැඩම් සමාව ගන්න ඕන නෑ. මන්නේ වැරද්ද කළේ. එතකොට ඇයිවා අප්සෙට් එකේ හිටියේ අචල? ඒ ඉතින් මගේ ගර්ල් එයාගේ බොයිෆ්‍රෙන්ඩ් එක්ක මෙතනට ඇවිත් ගිය හින්දානේ. සමහර විට එයාගේ හස්බන්ඩ් වෙන්නත් පුළුවන්. ඉතින් එහෙනම් එයාගෙන් අහන්න එපා ළමයෝ. එහෙනම් මං ඇහුවට කමක් නැද්ද කියලා අචල කිසිම බයක් හැකක් නැතිව නිරාසා මැඩම්ගෙන් ඇහුවා නේද එයා ආවේ කාත් එක්කද කියලා. හැබැයි ඒකට නිරාසා මිස් දුන්න උත්තරේට අචලගේ හිත ආයෙමත් හොන්තටම රිදුනයි කියන්නකෝ. මං ආවේ මගේ හස්බන්ඩ් එක්ක. අර ටික්ටොක් එකේ හිටිය බබාගේ තාත්තා එයා තමයි මගේ හස්බන්ඩ්. අද නම් ආත්මි ගෙදර ආවේ බස් එකේ. චූටි දෝනි ආත්තම්මත් එක්ක සෙල්ලම් කරනවා දැක්ක ආත්මිට මාර සතුටුයි. අම්මව දැක්ක දෝනි දුවන් ඇවිත් ආත්මිට තුරුළු වෙද්දි ආත්මි ආන්ටිගෙන් ඇහුවේ පේසල දැක්කද කියලානේ. වෙනදට නම් මං ඉන්නේ කොහෙද? මං එන්නද ඔයා එක්කන් යන්න කියලා බලෙන්ම අහන පේසලගෙන් අද කෝල් එකක්වත් නැහනේ. මොකද දන්නේ නැහැ නේද? මොකද නෙවෙයි ආත්මියෝ ඕන් ඔයාව දාන් ගියපු එකට අර අරෝස් කියන එක ඌට ගුටි දෙනවා. අරෝස් පේසලට හොඳටම ගැහුවත් ආත්මි ගැන කිසිම වචනයක් දැනගන්න පුළුවන් උනේ නැහැ. දැන් අරෝස්ගේ ප්ලෑන් එක පේසලට තව ටිකක් ගහලා පාරට ඇදලා දාලා පේසල යන පස්සෙන් ගිහින් පේසලගේ ගෙදර කොහෙද තියෙන්නේ කියලා බලන්නනේ. එහෙම වුණොත් ආත්මි ඉන්න තැනත් අරෝස්ට හොයාගන්න පුළුවන් වේවි නේද? ඇත්තටම එහෙම වෙන එකක් නැහැ කියලා තමයි වස්තුට නම් හිතෙන්නේ. ඔයාට හිතෙන්නේ කොහොමද කියලා පහලින් කමෙන්ට් කරන්නකෝ. එහෙනම් අදට වස්තු යන්න තමයි සෝදානම. ආයිමත් එනකල් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ. ගිහින් එන්නම් මම වගේ ආදරණීය වස්තු.